ලංකාවේ විශාලතම සෙල්ලිපිය සහ පැරණිතම සෙල්ලිපිය ලෙස හඳුන්වන ලබන දිමුලාගල නාමල්පකුණ පුරාවිද්‍යා පරිශ්‍රයේ දක්නට ලැබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද මේ සෙල්ලිපිය පිළිබඳව අපි දිගින් දිගටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පර්යේෂණ කටයුතු සිදු කරමින් යනවා. ඒ වගේම තවමත් ඒ කටයුතු අවසන් නැහැ කියලා කියන්න පුළුවන්. මොකද මේ අපි කරපු ඒ වාර්තාව ප්‍රකාශයටපත් කිරීම ඉදිරියට සිද්ධ කරගෙන යනවා. ඒ වගේම අපි ඉදිරියේදී මේ සෙල්ලිපිය සම්බන්ධව සම්පූර්ණයෙන්ම මෙහි අන්තර්ගතය සහ මෙහි තියෙන කාරණා පිළිබඳව අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදිහට සම්පූර්ණ වීඩියෝ මාලාවක් අපි ඉදිරියට කරගෙන යනවා. ඒ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක විදිහට තමයි අද අපි මේ දිමුලාගල සෙල්ලිපිය හා සම්බන්ධ මේ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නේ. හරි. සුබ දවසක් සියලු දෙනාට. අපි අද සූදානම් වෙන්නේ ලංකාවේ මෙතෙක් හමු ඇති පැරණිතම ඒ වගේම විශාලතම ශිලාලේඛනය වන දිමුලාගල සෙල්ලිපිය සම්බන්ධව තවදුරටත් ඔබ දැනුවත් කිරීම සඳහා මේ අන්තර්ගතය ආකෘතිය භාෂාව එතකොට මේ දේශපාලන සංස්කෘතික ආදී සමාජ ආදී තොරතුරු සම්බන්ධව තවදුරටත් සමාජය දැනුවත් කිරීමේ අදහසින් අපි මේ මාධ්‍ය හරහා විස්තර ඉදිරියට ගෙන යන්න කටයුතු කරගෙන යනවා. එතනදී අපි පළවෙනි කොටස විදිහට අපි අද බලාපොරොත්තු වෙනවා මේ සෙල්ලිපියේ අඩංගු වන අන්තර්ගතය පිළිබඳව සැලකිය යුතු පැහැදිලි කිරීමක් කරන්න. විශේෂයෙන්ම මේ සෙල්ලිපිය අපිට මෑත කාලේ හමු වුණු පැරණිතම ලිපි අතරින් එකක්. ඒ වගේම විශාල වශයෙන්ම මේ ලිපිය ජනතාවගේ කතාබහට ලක් වෙච්ච ලිපියක්. ඒ නිසා අපි තීරණය කරනවා මේ ලිපියේ තියෙන අන්තර්ගතය කඩින් කඩ ඔයගොල්ලන්ට සම්පූර්ණව ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මේ ලිපිය අපි ගත්තොත් දැන් මේකේ පේලි 11කින් සමන්විත ලිපියක් මේ ලිපිය. එතකොට මේ ලිපියේ තියෙන පේලි ප්‍රමාණය ඇත්තටම අපිට 11ම පේන්නේ නැහැ. ඒ ගොඩාක් ගෙවිලා තියෙන ලිපිය හේතුව මේ ලිපියේ මුහුණත ඍජුවම නිරාවරණය වීම නිසා අවුරුදු දහස් ගණනක් අවුරුදු 2200ක පමණ කාල පරිච්ඡේදයක් තුළ ස්වාභාවික ක්‍රියාකාරකම් වලට ලක් වෙච්ච නිසා ලිපියේ අකුරු මැකිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි මේක ඊට කලිනුත් අපි වාර්තා කරා මේ ලිපිය සම්පූර්ණ කියවාගත හැකි ලිපියක් නොවන බව. කොහොම වුණත් මේ ලිපියේ පේලි 11ක් අපි හඳුනාගත්තා. ඒ 11න් අපි සැලකිය යුතු ප්‍රමාණයක් තමයි කියවලා තියෙන්නේ. ඒ කියවීමේදී මම කලින් කරපු වීඩියෝ එකේ මම පැහැදිලි කරා ඒ කියවීම සඳහා අපි නවීනතම තාක්ෂණය පාවිච්චි කරා කියලා. එතකොට ඒ තාක්ෂණය යටතේ අපි සකස් කරගත්ත පින්තූර තියෙනවා. ඒ පින්තූර විශේෂයෙන්ම ලයිඩා ෆොටෝග්‍රැමෙට්‍රි කියන තාක්ෂණය ඒ ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ සෙල්ලිපියකට අපි පාවිච්චි කරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. එතකොට ඒ ලිපිය අපි ඒ තාක්ෂණය යටතේ ඒක ස්කෑන් කරලා ඒකෙන් සකස් කරගත්ත පිටපත අනුසාරයෙන් තමයි අපි මේ ලිපිය කියවීම සිද්ධ කරේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට වැදගත් වේවි මේ ලිපියේ தত্ত্বය. මොකද මේ අපි ළඟට ගියත් ඇත්තටම මේ ලිපිය අපිට පේන්නේ නැහැ හරියට. අකුරු දෙක තුනයි අපිට මේ ලිපියෙන් සාමාන්‍ය පියවිය හැට පේන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි වේවි මේ තාක්ෂණය යටතේ කොයිතරම් දුරට මේ ලිපියේ පැහැදිලි ඡායාරූපයක් අපි සකස් කරගෙන තියෙනවද කියලා. ඒ ඡායාරූපය මම ඔයගොල්ලන්ට දැන් පෙන්වන්න සූදානම් වෙනවා. ඒක දැනට තියෙන தত্ত্বය. මෙන්න මේ මට්ටමට තියෙන මේ ලිපිය. මොකද සමාජයේ යම්කිසි කතාබහක් තියෙනවා මේ ලිපිය මේ කියවන්නේ නැහැ කියලා. මේකේ අකුරු තියෙනවා මේ හොඳ මට්ටමින්ම තියෙන ලිපියක් නොවන බව අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන් මේ ඡායාරූපය දැක්කට පස්සේ. අපි බලමු මේ ඡායාරූපය. හරි. දැන් මේ අපිට පේන්නේ මේ ඒ ලයිඩා තාක්ෂණය පාවිච්චි කරලා හදපු සෙල්ලිපියේ මීටර 15ක් ඒ කියන්නේ අඩි 55ක 60ක පමණ විශාල මතු පිටක් සහිත ලිපියේ සම්පූර්ණ ලිපිය තමයි මේ අපි සකස් කරලා තියෙන්නේ මේ තාක්ෂණයේ යටතේ. එතකොට මේ ලිපියේ දැන් බලන්න මම ඒක ටිකක් ලං කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට මේ අකුරු තැන තැන තමයි පේන්නේ ඇත්තටම. මේ පියවි ඇහැට මේක අකුරක්වත් පේන්නේ නැහැ. දැන් මේ සමහර තැන්වල දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සමහර තැන්වල කිසිදු අකුරක් නැහැ. ඒත් මේ වගේ ලියලා තිබිලා තියෙනවා.
මේ අකුරු ලියලා තියෙනවා මේ එකදු අකුරක් හෝ අපිට හඳුනා ගන්න බැරි මට්ටමට සම්පූර්ණයෙන්ම හායනය වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේ සමහර තැන්වල තියෙනවා අක්ෂර ඒ කියවාගත හැකි පේලි වලින් තමයි අපි මේ ලිපිය හා සම්බන්ධව පරීක්ෂණ කරලා තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. මේගොල්ලෝ දකින්නේ මේ ලිපියේ තියෙන අනිකුත් කොටස් ටිකේ අදාළව දකින්න අකුරු හොඳයි. එතකොට දැන් මම ඇත්තටම මේ පැහැදිලි කරේ මේ ලිපියේ තියෙන தত্ত্বය මොකද දෙපාර්තමේන්තුව අපි මේ පරීක්ෂණය කරනකොට ගත්ත ඡායාරූපය ඇත්තම දෙපාර්තමේන්තුව විතරයි මේ ඡායාරූපය දැක්කේ. මේක සාමාන්‍ය ජනතාව දැකලා නැහැ. සාමාන්‍ය ජනතාව මේ ස්ථානයේ පරීක්ෂා කරන්න ගියත් එයාට අකුරු මම කලින් කිව්වා 3-4කට වඩා පේන්නේ නැහැ. ඒ නිසායි මේ අවබෝධයක් දෙන්න තමයි මම මේ ලිපිය පිළිබඳව ලිපියේ தত্ত্বය වර්තමාන தত্ত্বය දැනට තියෙන தত্ত্বය අපි අතට මේ ලිපියපත් වෙනකොට කොහොමද තිබුණේ කියන එක පැහැදිලි කරන්න තමයි මම මේ පරිගණක තීරය ඔයගොල්ලන්ට මේ ලිපිය මම පෙන්නුවේ. හොඳයි. ඒ වගේම දැන් මේ ලිපියේ අන්තර්ගතය ගැන අපි කතා කරනකොට ඇත්තටම මේ ස්ථානයේ පිළිබඳව අපිට ලැබෙනවා මේ ලිපියේ අන්තර්ගතයෙන් මේ ස්ථානයේ පිළිබඳව ස්ථාන නාමය පිළිබඳව අපිට අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන සඳහන් වෙනවා මේ ලිපියේ අචගිරිය කියලා. අචගිරිය කියන වචනේ සඳහන් වෙනවා මේ ලිපියේ. අචගිරිය කියන්නේ ඇත්තටම අච්චගල්ල කියන එක. එතකොට මහා වංශයේ තියෙනවා සූරතිස්ස රජතුමා අච්චගල්ල විහාරය කියන්නේ නැගෙනහිර දිග අච්චගල්ල විහාරය කරා කියලා. එතකොට මේ ලිපියේ සූරතිස්ස කෙනෙක් ඉන්නවා. අපි ඉස්සරහට මේ දේශපාලන කොටස යටතේ මම මේ ගැන කතා කරනවා සම්පූර්ණයෙන්ම මේ ලිපිය ගැන. එතකොට මේ ලිපියෙත් ඉන්නවා සූරතිස්ස කියලා රජ කෙනෙක්. එතකොට මහා වංශයේ ඉන්න රජු හා මේ ලිපියේ ඉන්න රජු අයෙක්මද යන්න කියන එක පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් මගේ මේ දේශන මාලාව අවසන් වුණාට පස්සේ. කොහොම වුණත් මේ ස්ථානය මේ විහාරය පැරණි කාවන්තිස්ස සූරතිස්ස රජතුමාගේ කාලයේදී කරපු අච්චගිරි විහාරයේද කියන එක පිළිබඳව අපිට අනුමානයක් කරන්න පුළුවන්. නිශ්චිතවම කියන්න බෑ. මොකද නිශ්චිතවම කියන්න තරම් අපිට සාක්ෂි මේ ලිපියේ සහ අනිකුත් මූලාශ්‍ර වලින් නොලැබෙන නිසා. කොහොම වුණත් මේ ලිපියේ තියෙන අනිකුත් දේශපාලන තොරතුරු ගත්තට පස්සේ බොහොම පැහැදිලිව දේව මූෂික කියන කර්ණිකාව පාලනය කළ දේව මූෂික කර්ණිකාව කියන්නේ ඒ කාලේ අපේ ලංකාව බෙදලා තිබුණු කොටස් වලින් එකක් දේව මූෂික කර්ණිකාව කොටස් වලට බෙදලා පාලනය කරලා තියෙන. ඒ දේව මූෂික කර්ණිකාව පාලනය කරපු රජ ගමනි අශලි කියන රජු සහ ඔහුගේ පුතා අයශිව සහ ඔහුගේ පුතා අයශුරතිස කියන මේ තුන් දෙනා පිළිබඳ පියපුතු පරම්පරාව පිළිබඳව දේශපාලන වශයෙන් ඊටාම වැදගත් තොරතුරු ප්‍රමාණයක් මේ ලිපියේ සඳහන් වෙනවා. ඒක මහා වංශයේ පවා නැති කාරණා. විශේෂයෙන්ම මහා වංශයේ සමහර වෙලාවට වෙනස්ව මහා නාම හිමියන් සඳහන් කරපු කාරණාවක් මේ ලිපියෙන් නිවැරදි කරගන්න වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. අතිශය වැදගත් ඓතිහාසික තොරතුරක් ඒ කාරණාව. මම මේ කාරණා සියල්ල ඉස්සරහට දේශපාලන තොරතුරු යටතේත් මම විග්‍රහ කරනවා. ඒ වගේම ආර්ථික තොරතුරු ගත්තට පස්සේ මේ ලිපියේ ප්‍රධාන වශයෙන්ම කෘෂි ආර්ථිකය සහ එහෙම නැත්නම් වෙළඳ ආර්ථිකය පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. විශේෂයෙන්ම කෘෂි ආර්ථිකය යටතේ කුඹුරු ඊළඟට බිම්බදු ඊළඟට ඉඩම් කොටස් ඊළඟට ඒ වගේ ප්‍රමාණ වලින් කියන්නේ බදු ප්‍රමාණ වලින් දීපු අවස්ථා මේ ලිපිය අපට සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ අංක වලින් අංක කියන්නේ ඇත්තටම මේ වචනයෙන් සඳහන් කරලා තියෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණ දුන්නා කියලා මේ විහාරස්ථානයේට ඒ බදු ප්‍රමාණ. එතනදී අපි හඳුනගත්තා අංක විදිහට ගත්තොත් 22ක් 23 51 4 ආදී වශයෙන් ප්‍රමාණ වලින් බදු දීලා තියෙනවා මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා. ඒ වගේම මම කව කෘෂි ආර්ථිකය යටතේ ඊළඟ කාරණාව වෙළඳ ආර්ථිකය ගැන මේ ලිපියේ සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් අතිශය වැදගත් පැරණිතම තොරතුරු ප්‍රමාණයක් අපිට මේ හමු වෙනවා. විශේෂයෙන්ම මේ බැංකු වලට සමාන මූල්‍ය ආයතන තිබුණා කියලා අපිට වාර්තා වෙනවා. ඔය තෝනිගල ශිලාලේඛනයේ ක්‍රිස්තු වර්ෂ 3 වන සතවර්ෂයට පමණ යන තෝනිගල ඊළඟ ලබුවට බැඳිගල ඊළඟට පෙරිමියන් කුලම වගේ ලේඛනවල තියෙනවා මූල්‍ය ආයතන බැංකු හා සමාන මූල්‍ය ආයතන තිබුණා කියලා. දැන් ඒවා අපිට පස්සේ කාලේ වාර්තා වෙන්නේ. හැබැයි පැරණිතම වාර්තාව තමයි මේ ලිපියෙන් අපිට අනාවරණය වෙන්නේ. මේ ලිපියේ තියෙනවා
වෙළඳ එවැනි වෙළඳ ආයතන එහෙම නැත්නම් මූල්‍ය ආයතන තුනක් පිළිබඳ තොරතුරු. විශේෂයෙන්ම මුලතන, දෙවතන, බදන නම අරියතන කියන මේ මූල්‍ය ආයතන තුන සම්බන්ධව මේ ලිපියේ තොරතුරු සඳහන් වෙන එක අතිශය වැදගත් ආර්ථිකය හා සම්බන්ධිත වැදගත් තොරතුරක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මෙතන අතන කියලා කියන්නේ නැත්නම් ආස්ථාන කියන එක. ආස්ථාන කියන්නේ වෙළඳ ආයතන කියන එක. ඒ මූල්‍ය ගණිතු කරපු ආයතන කියන එක. එතකොට ඒ වගේම අපි දකින ඔය මම කලින් කිව්ව තෝනිගල සෙල් ලිපිය ගත්තාම ඒකේ කලහුමනක නියමතන කියන ඒත් වෙළඳ ආස්ථානයක් තමයි සඳහන් වෙන්නේ. ඊටත් වඩා ඊට අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 500කට විතර උඩදී තමයි මේ වෙළඳ ආයතන මේ ලිපිය ආශ්‍රයෙන් ලැබෙන තොරතුරු අනුව මේ ප්‍රදේශයේ ස්ථාපිත වෙලා තියෙන්නේ නැත්තේ. ඒ වගේම මේ ලිපියේ අන්තර්ගතයේදී මම ඊළඟට කියන්න කැමති ආගමික ප්‍රධාන එහෙම නැත්නම් ආරාමික ප්‍රධාන කරන ආරාමයට කරපු ප්‍රධාන පිළිපදව මේ ලිපියේ සඳහන් වෙන තොරතුරු. විශේෂයෙන්ම මේ ස්ථානයට අනුග්‍රහය දක්වලා තියෙනවා රාජකීයයන් මේ ලිපියේ සඳහන් වෙනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාත් පූජාවන් කරලා තියෙන මේ ආරාමයේටම භික්ෂූන් වහන්සේලාත් යම් යම් පින්පිරිස කරපු දේවල් තියෙනවා. ඒ වගේ විවිධ වෘත්තිකයන් ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය ජනතාව අතර දාසයන් සහ කාර්මිකයන් විවිධ වෘත්තීන් වල යෙදුච්ච පිරිස් මේ ස්ථානයට උදව් උපකාර කරලා තියෙනවා. ආගමික වශයෙන් යම් දීමනා පිරිනමලා තියෙනවා. ඒ වගේම මේ සියල්ල සමස්තයක් විදිහට ගත්තාම තනි ප්‍රධාන දීපු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සාමූහික ප්‍රධාන දීපු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සාමූහික ප්‍රධාන විදිහට විශේෂයෙන්ම ගල්ලෙන් පූජා කිරීම, දන්නට සකස් කිරීම, පොකුණු ඉදි කිරීම, පඩිපෙළ ඉදි කිරීම, ඊළඟ මාර්ග ඉදි කිරීම මේ වගේ තොරතුරු රාශියක් මේ ලිපියේ සඳහන් වෙනවා. ඒ වගේම මම කැමති ඊළඟට අවසානයේ කියන්නේ මේ ලිපියේ අන්තර්ගතයේ සමාජික තොරතුරු පිළිබඳව. සමාජික තොරතුරු ගත්තට පස්සේ විවිධ වෘත්තිකයන් සහ ඒ වගේම විවිධ නම්ගම් අපිට හම්බ වෙනවා. මේ ලිපියෙන් අපි සමහරක් වෙලාවට අපිට වාර්තා නොවුණු පළවෙනි වතාවට වාර්තා වෙන නම්ගම් එහෙමත් මේ ලිපියෙන් අපිට ගොඩක්ම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අශ්වාරෝහකයෝ ගැන සඳහන් වෙනවා, අශරියෝ කියලා සඳහන් වෙනවා මේ ලිපියේ. ඒ වගේම ආචාර්යවරුන් අචරිය කියලා සඳහන් වෙනවා. ඊළඟ චිත්‍ර ශිල්පීන් ලපණ කියලා සඳහන් වෙනවා. ඊළඟ කාර්මිකයන් කර්ම කියන සඳහන් වෙනවා. ඊළඟ දාසයන් දශ කියන වචනයෙන් සඳහන් වෙනවා. බ්‍රාහ්මණයන් බමන කියන වචනයෙන්, ඊළඟ මණික් කර්මාන්තකරුවන් මණිකර කියන වචනයෙන්, යකඩ කර්මාන්තකරුවන් කබර කියන වචනයෙන්, භික්ෂූන්ගේ නාම සඳහන් වෙනවා කියලා මම කලිනුත් කිව්වා. එතනදී විශේෂයෙන්ම නන්ද, ඊළඟට සංඝරක්කිත එක සංඝරක්කිත, ඊළඟට අරික කියන්නේ අරිට්ඨ, ඊළඟට අරිදල අරිට්ඨ දාඨ, ඊළඟට අශලා, උතරපුෂ, කලික, පිත, තිෂ, දරතිෂ, දෙවතිෂ, ශකදෙව වගේ විවිධ පුද්ගල නාමත් මේ ලිපියේ සඳහන් වෙනවා. මොකද මේ අය මේ ස්ථානයට කරපු අනුග්‍රහයන් සහ පූජාවන් පිළිබඳව දැක්වීමේදී තමයි මේ නම් සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ලේඛනයේ ඇත්තටම අන්තර්ගතය ගත්තට පස්සේ සැලකිය යුතු කාලපරාසයක් පුරා මේ ස්ථානයට කරපු දීමනා සහ ඒ පූජාවන් පිළිබඳ විවිධ පිරිස්, විවිධ රජවරු, විවිධ සාමාන්‍ය ජනතාව, ඊළඟට විවිධ භික්ෂුන් වහන්සේලා ආදීන් දීර්ඝ කාලයක් තිස්සේ කරපු පූජාවන් එක්තෙන් කරලා ලියන්න සකස් කරපු ලේඛනයක් විදිහට මේ ලේඛනයේ තියෙන අන්තර්ගතය පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වෙන කාරණාවක් තමයි. ඒ වගේම අපි ඊළඟ කොටස් වලින් බලාපොරොත්තු වෙනවා මේ ලේඛනයේ තියෙන අනිකුත් සුවිශේෂ වූ වැදගත් කරුණු පිළිබඳව ඔබට දැනුවත් කරන්න. හොඳයි, එමනම් බොහොම ස්තුතියි.